ආයිබෝවන් ඔබල සියලු දෙනාටම අද මා වෙනදා වගේ රජය ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. අද මං කතා කරන්න යන්නේ ධර්ම සංගායනාවක් ගැන. ධර්ම සංගායනාවක් ගැන කතා කරද්දී අප මුලින්ම කතා කරන්න ඕනේ මොකද්ද මේ ධර්ම සංගායනාවක් කියන්නේ. ඉතින් මේ ධර්ම සංගායනාවක් වන්නේ රහතන් වහන්සේලා එකට එකතු වී ධර්මය ගැන සාකච්ඡා කිරීමයි. ඒ සමහරට ඔබේ ප්‍රශ්න පත්‍ර වලටත් එන්න පුළුවන් ධර්ම සංගායනාවක් කියන කොහොමද කියලා. ඒතකොට ඔබ දෙන්න ඕන උත්තරය තමයි ධර්ම සංගායනාවක් යනු රහතන් වහන්සේලා එකට එකතු වී ධර්මය ගැන සාකච්ඡා කිරීමයි. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් ධර්ම සංගායනාවක් 6ක් කියන්නේ ධර්ම සංගායනාවල් 6ක් වුණා. නමුත් ඒ ධර්ම සංගායනා 6න් අපි ඉගෙන ගන්න ධර්ම සංගායනා 4යි. මොකද අනිත් සංගායනාවල් දෙක එච්චර ප්‍රසිද්ධ සංගායනාවල් නෙමෙයි නිසා අපි ඉගෙන ගන්නේ ධර්ම සංගායනාවල් 4යි. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඒ ධර්ම සංගායනාවල් 4න් අපේ පළවෙනි ධර්ම සංගායනාව ගැන. ඉතින් මේ පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගියට පස්සේ. ඒකට හේතුව තමයි මේ සුභද්‍ර භික්ෂුවගේ අසභ්‍ය වචන. ඒ අසභ්‍ය වචන තමයි ඇවැත්තනි ශෝක නොවන්න නොයැලපෙන්න මේ මහා ශ්‍රමණයා අපි අතර නැත. අපට කැමති දේ අපිට කළ හැකිය, අකමැති දේ අපිට නොකළ හැකිය. ඉතින් ඒකට මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේ මේකට දායකත්වයේ ගත්තේ අජාසත්ත රජතුමා. ඉතින් මේ සංගායනාව මාස 7ක් තිබුණා. ඉතින් මේ සංගායනාවේ ප්‍රතිඵල තමයි බානුක පරම්පරාවට බුද්ධාගම යාම, ඒ වගේම නිකායවල් 5ක් බෙදීම. ඒක තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඉතින් ඒ වගේ නිකායල් 5ක් බෙදුවා. ඉතින් අපේ රටේ තිබ ප්‍රශ්න ඔක්කොම මේ සංගායනාවෙන් විසඳුණා. බොහොම ස්තුතියි.